ඔබනාකත් එක් වෙ සිටිනේ 360 සමගින්. දැන් ඔබ මේ ආණ්ඩුවේ පරිසර අමාත්‍යවරයා. ඊළඟ ආණ්ඩුවේ ඔබට මොන වගේ ඇමති දුරයක් ලැබෙයිද? ඒ ගැන අපිට කිසිම පැකිලීමක් නැහැ. ඇමති දුරයක් ලැබුණත් නොලැබුණත් අපිට ලොකු ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව තමයි මේ රටට අහිමි වෙච්ච අවස්ථාවක් තියෙනවා. 1950 මීට වසර 60කට කලින් අපට නිදහස ලැබෙන අවස්ථාවේදී මේ ආසියාවේ බොහොමයක් රටවලට නිදහස ලැබුණා. ජපානයේ යුද්ධෙන් විනාශ වෙලා ගිහින් තිබුණා. ඒ වගේම ජපානයට මැකාතර් සෙනවිය ඇවිල්ලා ජපානයේ ඇමරිකානු ආධිපත්‍යයට යට කරගෙන හිටියේ. කොරියාව දෙකඩ වෙලා කොරියාව සම්පූර්ණයෙන් බිම්බත් වෙලා තිබුණා. ඒ වගේම සිංගප්පූරුව කියන්නේ මාළු වාඩියක තත්ත්වේ ඉන්න යුද්ධ කඳවුරක් දක්වා පත් වෙලා තිබිච්ච රටක්. මැලේසියාව, ඒ වගේම තායිලන්තය, අපේ අවට කලාපයේ රටවල් ඉන්දියාව, චීනය මේ හැම රටක්ම අපිට වඩා පසුපසෙන් හිටියේ. නමුත් අවුරුදු 60කට පස්සේ අපි ආපහු හැරලා බලනකොට අපිට පේනවා ඒ විනාශමුඛයේ හිටපු රටවල් එදා අපි මේ වනාත මුල්ලේ පැල්පත් වාසීන්ට කිව්වේ කොරියාව කියලා. අද අපි හැමෝම අතේම තියෙන සැම්සොන් එක ලෝකයේ දියුණුම ඉලෙක්ට්‍රොනික සමාගම වුන් හදලා තියෙනවා. ලෝකේ ලොකුම නැව් සමාගම අපේ කොළඹ වරාය අද හදන්නේ ඒගොල්ලෝ හුන්ඩායි එක. ඒ වගේම ලෝකයේ අද අර Wi-Fi ක්‍රමයට ජාලගත වෙච්ච හොඳම නගරය වුන් හදලා තියෙනවා. ආසියාවේ අභිමානී බවට කොරියාව පත් වෙලා තියෙනවා. යුද්ධයෙන් විනාශ වෙච්ච ජපානය. යුද්ධයෙන් කඩා වැටිලා මැකාතර් සෙනවිය ඇවිල්ලා පරාදීන කරපු ජපානය. ඇදවැටුණු ජපානයේ තමන්ගේ කර්මාන්ත පද්ධතිය විශේෂයෙන්ම ඒ කර්මාන්ත අතරේ ඇති කරගත්තා වූ විශේෂ සන්දානගත ක්‍රමයක් මගින් තමන්ගේ හොන්ඩා ආයතනය අන්තර්ජාතික නාමයක් බවට පත් කළා. ටොයෝටා ආයතනය අන්තර්ජාතික නාමයක් බවට පත් කළා. සෝනි ආයතනය, මිත්සුබිෂි ආයතනය මේ ඔක්කොම අන්තර්ජාතික ආයතන බවට පත් කළා. අන්තර්ජාතික ජාලගත ව්‍යාපාර බවට පත් කළා. ඉන්දියාව මම ඔබ පෙන්වන්න ඕනේ විශේෂ සැලැස්මකට වැඩ කළා. මේ අබ්දුල් කලාම් යටතේ ඉන්දියාව 2020 2020 කියන මේ සංකල්පය යටතේ 1998 දී එතුමා මේ සැලැස්ම හැදුවේ. මොන පක්ෂ හිටියත් මේ සැලැස්ම මත ක්‍රියා කළ අද ඉන්දියාව හැම ශාස්ත්‍රෙම කලා ශාස්ත්‍රයේ, ක්‍රීඩා ශාස්ත්‍රයේ, සාහිත්‍ය ශාස්ත්‍රයේ, ඒ වගේම ව්‍යාපාරික ශාස්ත්‍රයේ, විද්‍යාඥයන්ගේ ශාස්ත්‍රයේ මේ හැම ශාස්ත්‍රයකම අද ලෝක බලයක් බවට පත් වෙලා තියෙනවා. චීනය මුළු ලෝකෙම ආර්ථිකය කඩා වැටිලා ගිය වසරේදී ඍණ 2ක ආර්ථික වර්ධනයක් ලබාගත් වෙලාවේ ලෝකේ චීනය මුළු ලෝකෙම ආර්ථිකය ඇදගෙන යන බලවතා බවට පත් වෙලා තියෙනවා. ඉතිහාසයේ ආසියාව ලෝකයේ නැවත වතාවක් නිර්මාණය කරන බල ප්‍රදේශය බවට පත් වෙලා තියෙනවා. අපි කොහොමද එතනට එන්නේ? ඔව්, අන්න ඒක තමයි. එතනට එන්න අවශ්‍යයි. එතනට එන්න නම් මේ රටේ ත්‍රස්තවාදය නිසා අපිට පොඩි අවහිරතාවයක් තිබුණා. දැන් ඒ අවහිරතාවය නිමයි. ඒ අවහිරතාවය නිම කරන්න ඔය කියන බහුතරය ගැන නොහිතා අදිෂ්ඨානශීලී වැඩ කරු පිරිසකට අපි ආඩම්බර වෙනවා. ඒ වගේම අද රට දේශපාලන වශයෙන් ස්ථාවරයි. ලබන මහා මැතිවරණයෙන් ආණ්ඩු පිහිටවන්නේ මේ ආසන 104ක් පිහිටවගෙන අරයාගේ මෙයාගේ සහයෙන් පිහිටවන ආණ්ඩුවක් නෙවෙයි. 994 එහෙම ආණ්ඩුවක් පිහිටෙවි, 2000 එහෙම ආණ්ඩුවක් පිහිටෙවි, 2001 එහෙම ආණ්ඩුවක් පිහිටෙවි, 2004 එහෙම ආණ්ඩුවක් පිහිටෙවි. තුනෙන් දෙකක් ලැබෙයිද? හැබැයි මේ ඊළඟ ආණ්ඩුව එහෙම ආණ්ඩුවක් නෙවෙයි. තුනෙන් දෙක ලැබෙනවද නැද්ද කියලා තීරණය කරයි මේ රටේ ජනතාව. නමුත් පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ආසන 133ක් මේ රජයට දාමු තියෙනවා. දැන් විපක්ෂයේ සටන තුනෙන් දෙක ලැබෙන එක වළක්වන්නේ කියලා. කෙසේ වුණත් දේශපාලන ස්ථාවරත්වය අපට ලැබෙනවා. එහෙමනම් අපට වැරදුණු තැන බලලා නැවත අපිට ආසියාවේ අභිමානීය බවට පත් වෙන්න අපේ මේ අතිවිශිෂ්ට භූගෝලීය පිහිටීම පාවිච්චි කළා. කොළඹ වරාය, හම්බන්තොට වරාය ලෝකේ නාවක කේන්ද්‍රස්ථානයේ බවට පත් කරගන්න ඉදිරි දශකයේදී කටුනායක ගුවන්තොටුපළ, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපළ ආසියාවේ ගුවන් කේන්ද්‍රස්ථානයේ බවට පත් කරගන්න. ඒ වගේම වාණිජ්‍ය කේන්ද්‍රස්ථානයේ බවට මේ රට පත් කරගන්න. අපේ අද බලශක්තිය අපි ආඩම්බරෙන් කියනවා මේ රටේ තෙල් සම්පත නෝවීජියානුන්ට විකුණලා තිබිච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි මැදිහත් වෙලා අතිගරු ජනාධිපතිතුමාට කරුණ දක්වලා මේ රටේ තෙල් සම්පත ලැබත දිනා දුන්නේ. ඒ තෙල් සම්පත අපි 2012 2013 වෙනකොට අපට ලැබෙයි. බලශක්තියේ කේන්ද්‍රයක් හැටියට මේ රට ගොඩනගන වැඩසටහනක් අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම මේ රටේ වටිනාම සම්පත අපේ දරුවෝ දැනුමේ කේන්ද්‍රයක් බවට. අද මොකද වෙලා තියෙන්නේ? එදා අපිත් එක්ක විශ්වවිද්‍යාලයෙන් පිටවෙච්ච ඉංජිනේරු 90% අද විදේශගතව ඉන්නේ. වෛද්‍යවරු 90% අද විදේශගත වෙලා ඉන්නේ. දැනුගත් පිරිස විදේශගත වෙලා. දැනුගත් පිරිස ඡන්දේ දාන්න යන්නේ.
දැනුගත් පිරිස දේශපාලනයට එකතු වෙන්නේ නැහැ. ඉතින් රට කාලකන්ණි වෙන එක ගැන අහන්න දෙයක් නැහැ. දැන් යුගයක් එනවා රටට ආයෙත් දරුවෝ රටින් පිට ගිය යුගයේ වෙනුවට පිටරට හිටපු දරුවොත් රටට එන යුගයක් නිර්මාණය කරන්න. දරුවෝ රස්සා හොයාගෙන විදේශ සේවා නියුක්තිකාර්යාංශය ගාව දේශපාලකයෝ ගාව බදාදට පෝලිං ගහලා හිටපු යුගයේ වෙනුවට රස්සා හොයා දරුවෝ හොයාගෙන එන යුගයක් නිර්මාණය කරන්න. ඒ වගේම තමන්ගේ ව්‍යාපාරික කටයුත්ත කරන්න, තමන්ගේ වෙනත් පොදු කටයුත්ත කරන්න දේශපාලකයෝ පසුපස ගිය යුගයේ වෙනුවට රට පොදු සංවර්ධන සැලැස්මකට හරිත ලංකා කියලා අපි විශේෂ වැඩපිළිවෙලක් ඇති කරලා තියෙනවා අනාගත තිරසර සංවර්ධනය සඳහා. ඒකත් පසුබිමේ තබාගෙන අපි කොරියාව ගිය මග යන්න ඕනේ නැහැ. අපි ජපානය ගිය මග යන්න ඕනේ නැහැ. අපි ඉන්දියාව චීනය ගිය මග යන්න ඕනේ නැහැ. ඒවැ අඩුපාඩු අපිට පෙන්ලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ පරිසර ප්‍රශ්නෙත් එක්ක පරිසර හිතකාමී සංවර්ධනයකට මාවත විවෘත වෙලා තියෙනවා. හැබැයි ලංකාවේ මග යන්න ඕනි. ලංකාව ලෝකෙම උතුම් රට බවට පත් කරන වැඩපිළිවෙලක් වැඩසටහනකට අනිවාර්යයෙන්ම අපි දායක වෙනවා. අපි ත්‍රස්තවාදයේ මැඩලන්න, රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න, අපේ ජනතාවගේ ඒකාග්‍රතාවය ආරක්ෂා කරන්න, දේශපාලන ස්ථාවරත්වය ආරක්ෂා කරන්න අප කැපවීමෙන් කටයුතු කළා වගේ මේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ආසියාවේ අභිමානයේ බවට මේ රටපත් කර ගැනීම සඳහා ආසියාවේ ආශ්චර්යය බවට මේ රටපත් කර ගැනීම සඳහා අපි අනිවාර්යයෙන්ම අප කැප වෙනවා. අපි ජනතාවගෙන් පොඩි කාරණයක් ඉල්ලනවා. ඔබ ඡන්දය දෙද්දී ඕන පක්ෂයකට ඡන්දය දෙන්න. හැබැයි මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් උගත් වියත් වැදගත් මිනිසුන්ට ඡන්දය දෙන්න. දැන් ඔය කාරණාව සඳහා මේ රට මේ ඔබතුමා කියන ඔය සංදිස්ථානයට ගෙන යාම සඳහා ඔබතුමා හිතන විදිහට ඇමති මණ්ඩලය කීයක් වගේ හිටියොත් ඇතිද? ඇමති මණ්ඩලයේ අනිවාර්යයෙන්ම කුඩා විය යුතුයි. ඒකි සැකයක් නැහැ. ඒ වගේම සුවිශේෂයෙන් අවධාරණය කළ යුතු ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා අපිට ඉදිරි කාලෙදී. ඒ සුවිශේෂයෙන් අවධාරණය කරපු ශේෂ්ත්‍රත් එක්ක අපි ඉදිරියට පියමන් කරන්න ඕනේ. අපේ ඉලක්කයක් තියෙනුනේ 2020 දී. අපේ වෙළඳ ශේෂය කොහොමද අපි පියවා ගන්නේ? අපේ අයවැය ශේෂය අයවැය හිඟය කොහොමද පියවා ගන්නේ? ඒ වගේම අපේ කර්මාන්ත කොතනද නතර විය යුත්තේ? අපේ බලශක්තිය අපි කොහොමද සපයාගත යුත්තේ? අපේ පාරවල් නගර නිර්මාණය අධ්‍යාපනය මේවායේ මොකද්ද අපේ ජාතික ඉලක්කය? අපි අද මම උදාහරණයක් හිට කියන්න කසල කළමනාකරණයට අපි ගියාම දවසකට ටොන් 7000ක් කසල දවසකට නිර්මාණය වෙන රටේ කසල කළමනාකරණය ගැන උපාධියක් නැහැ. ඒ ගැන දැනුවත්භාවයක් නැහැ. රටේ අධ්‍යාපනයේ පූර්ණ වෙනසක් වෙන්න ඕනේ. බලශක්ති ශාස්ත්‍රය අපි ගත්තොත් තෙල් හා ගෑස් තව අවුරුදු 50කින් ඉවරයි. අපි අලුත් බලශක්ති ප්‍රභව විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙතට හැරෙන්න ඕනේ. ඒ උපාය මාර්ගය මොකද්ද? ඒ නිර්මාණය කරන විද්වත් දැනුම කොතනද තියෙන්නේ? අපිට අවශ්‍ය ව්‍යවසාය දායකයෝ මිසක් ජාවාරම්කාරයෝ නෙවෙයි. අපිට අවශ්‍ය හොර වංචනිකයෝ නෙවෙයි. දැන උගත් රට වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු. මම දන්නවා මේ රට හැරගිය අතිවිශාල විද්වත් පිරිසක් අපට අද කතා කරනවා රට ගොඩනගන්න ඉන්නේ අය සූදානම්. රට නැවත පෙරලා ගොඩනගන්න අය සූදානම්. අපේ රණවිරුව පෙන්වලා දුන්නනේ. කුසලතාවයට මුල් තැන දුන්නම 3 වසරක් ඇතුළත මුළු රටම මුළු ලෝකෙම මවිතයටපත් කරමින් අපේ රණවිරුවන් අති විශිෂ්ට ජයග්‍රහණයක් දරුවා. ඒ වගේ අපි මේ රට ගොඩනගන්න ඉදිරි 6 වසර මහන්සි වුණොත් රටට ආඩම්බරයක් ඇති වෙයි. අපි රණවිරුවන්ගේ කැපකිරීම සහ ජනතාව ගත යුතු තීරණ පිළිබඳව කතා කරා. දේශපාලකයා ගත යුතු තීරණ මොකද්ද? දේශපාලකයා කැප කළ යුතු දේවල් මොනවද?